හායි ළමයි යේෂාස් ඩයරි 99 අද ඔයාලට අරගෙන ආවේ ඉංග්‍රීසි ලෙසන් එකක්. මේක ඔයාලා සමහර විට ඉගෙනගෙනත් ඇති. සමහර විට ඔයාලා මේක දැනගෙන හිටියත් මේකේ භාවිතය කොහොමද කියන එක දන්නේ නැතුව ඇති. මම අද කතා කරන්න ආවේ instead of පිළිබඳව. මම කතා කරනව වෙනුවට ඔයාලට මේ වීඩියෝ එක දිහා බලලා ඔයාලට මේක ඉගෙන ගන්න හරිම පහසුයි. මේක ගොඩක් අමාරු පැටර්න් එකක් නෙවෙයි. instead of භාවිතයේ යෙදෙන්නේ සාමාන්‍යයෙන් සරලවම කිව්වොත් යම් දෙයකට හෝ ක්‍රියාවකට වෙනුවට. මොකක්ද වෙනුවට කියන එකට තවත් දෙයක් තෝරා ගන්නා විට අපි මේ භාවිතා කරනවා. උදාහරණ විදියට අපිට නාම පදවල සමග භාවිතය සහ ක්‍රියාපද භාවිතය පිළිබඳව මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් අවිලා තියෙනවා. හොඳට මේ උදාහරණ දෙස බලන්න. මේ වගේම ඔයාලට මේ පාඩම ඉතා ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන්. උදාහරණ කියවුව නේද? මේ උදාහරණ වලින් ඔයාලට තේරෙනවා මම මේ instead of කියන පැටර්න් එක භාවිතා කරන්නේ මොන වගේ වාක්‍යවලද කියලා. දැන් මේ මතක තබා ගත යුතු විශේෂ කරුණක් බලන්න. එහෙනම් එච්චරයි. ආයෙ අලුත් පාඩමකින් හම්බ වෙමු.